එතකොට හෙඩර් ප්‍රමුදුකාංගය නැතහොත් එම්ටි ප්‍රමුදුකාංගයෙන් ගණනය කරන්න පුරුදු වෙමු. මුලින්ම ඩෙස්ක්ටොප් එක මැද ඇති එතකොට හෙඩර් ප්‍රමුදුකාංගයේ අයිකන් එක මත ක්ලික් කරවෝ ස්ටාර්ට් ප්‍රෝග්‍රෑම් වල ඇති එතකොට හෙඩර් ප්‍රමුදුකාංගය ඕපන් කරගන්න. ඊපස්ස ෆයිල් යන ස්ථානය ක්ලික් කර login third account දැන් ක්ලික් කර ඔබේ account number එක සහ password එක server එක තෝරා දී login කියන දේ ක්ලික් කර login වෙන්න. ඊපස්ස අප දෙමව්ගේම සාදද්දී USD ලක්ෂයක් ලබා දුන්නේ නම් ඒ මුදල වෙන මේ ස්ථානයේ වෙන්නුම් කරනවා. මේ ටර්මිනල් වින්ඩෝ එක නැතිනම් මේ ස්ථානයේ ක්ලික් කරලා ලබා ගත හැකියි. මුලින්ම අපි මාකට් ටච් එක ලබා ගනිමු. මෙන්න මේ ස්ථානයේ ක්ලික් කර මාකට් ටච් එක ලබා ගත හැකියි. මේ මාකට් ටච් එකේ USD CHF USD GBP USD Euro USD USD GPY කියලා මුදල් වරක කාණ්ඩ ගණනාවක් තියෙනවා. මෙම මුදල් කාණ්ඩ සකසා ඇත්තේ විවිධ විදේශීය රටවල් වල මුදල් කාණ්ඩයක් එකතු කිරීම මගින්. අපි බලමු මේ මුදල් කාණ්ඩයක chart එකක් ඕපන් කරගන්න හැටි. අපි Euro USD කියන මුදල් කාණ්ඩයෙන් chart එකක් ඕපන් කරගන්න හැටි. Euro USD කියන right click කරලා chart window කියන තැන click කරන්න. දැන් මේකට වෙන්නුම් කරන්නේ USD chart එක. මේ ලකුණට ක්ලික් කර chart එක ලොකු කරගන්න පුළුවන්. දැන් ඔබට මේ chart එකේ මේ කොටුව අයින් කර ගැනීමට අවශ්‍ය නම් chart එක උඩ right click කර මෙතන ක්ලික් කර අයින් කරගන්න පුළුවන්. අද chart එක candlestick pattern ක්‍රමයට හදාගන්න. ඒ සඳහා මේ ස්ථානයේ ක්ලික් කරගන්න. candlestick chart ක්‍රමයට හදාගත්තාම ඔබට පහසුයි. ඒකට candlestick තරමක් විශාල කර වෙන්නීම සඳහා මේ ස්ථානයේ ක්ලික් කරන්න. chart එකේ කොනටම යාම සඳහා මේ ස්ථානයේ ක්ලික් කරන්න. දැන් ඔබට මේ පෙන්වන්න කරන්නේ Euro USD මුදල් කාණ්ඩේ chart එක. පැය එකක chart එක. කියන්නේ මේ එක candlestick එකකින් පැයක් පෙන්වන්න කරනවා. අපි ඔබට ඕනනම් ඕනම කාල පරාසයකට හදාගන්න පුළුවන්. කියන්නේ විනාඩි 30 time frame එකට මේක මාරු කරාම මේ එක candlestick එකකින් විනාඩි 30ක් පෙන්වන්න ගන්නවා. පැය 4 time frame එකට මාරු කරාම මේ candlestick එකකින් පැය 4ක් පෙන්වන්න කරනවා.
මට පෙන්වන්න ගන්නේ මාකට් එකේ විවිධ අවස්ථාවල ඉහළ පහළ ගිය ආකාරය. මේ ක්‍රමෙන් පහළට ගෑපු අවස්ථා, මේ ඉහළට ගිය අවස්ථා, නැවත පහළට. මේ ආකාරයෙන් මාකට් එකේ හැසිරීම තමයි මේ chart එකේ පෙන්වන්නේ. එම නිසා අපිට මාකට් එක ඉහළට ගියත් පහළට ගියත් ලාභ ලබා ගත හැකියි. අපි බලමු කොටසක් මිලදී ගැන ලාභ ලබන ආකාරය. දැන් මාකට් එකේ තියෙන්නේ මෙන්න මේ අලු පාට ලයින් එක තියෙන රේඛාව තියෙන දන තමයි. කියන්නේ 1.22116 මේ ස්ථානයෙන් කොටසක් මිලදීගෙන කියන්නේ ඕඩර් එකක් තමයි ලාභය ලබා ගන්න ආකාරය බලමු. කොටස මිලදී ගැනීම සඳහා new order කියන තැන කරෝ තම F9 ඔබාහෝ මට මෙම order එක දෙමීම සඳහා මේ ලබා ගත හැකි. අපි order එකක් දාන හැටි. සම්බෝල් කියන තැන තියෙන්නේ මේ තවරපු chart එකට අදාළ මුදල් වර්ගය. අපි chart එක euro USD නිසා මේ euro USD සටහන් වෙලා මේ තියෙන එක වෙනස් කිරීමට අවශ්‍ය වෙන්නේ නැහැ. දැන් වොලියම් එක මේ ආකාරයෙන් ඕන පරාසයෙන් දෙන්න පුළුවන්. අපි අඩුම 0.10 දෙමු. ඊපස්සේ stop loss එක යන්නේ හිතමු අපි order දාන්නේ මාකට් එක ඉහළට යයි කියලා හිතලා ගියා. එතකොට මාකට් එක ඉහළට නොයා පහළට આવොත් අපිට පාඩු වෙනවා. ඒක නිසා අපි මෙන්න මේ රතු ඉර දින තැනට ආවට පස්සේ පාඩු අවමින් සඳහා ඕඩර් එක ඔටෝ ක්ලෝස් වී මෙතනින් නැවතීමට මේ ස්ථානයෙන් ස්ටොප් ලොස් කියන අගය තැබිය හැකියි. එන්නේ රතු රේඛාව දිවෙන්න 1.279 කියන එක මෙතනට ලබා දිය හැකියි. track profit කියන්නේ ඔබ හිතනවා මාකට් එකේ ඉහළට ගිහිල්ලා මෙන්න මේ ස්ථානයට ඊට පස්සේ ඔබගේ ලාභය ලබාගෙන ඕඩර් එක ඔටෝ ක්ලෝස් වෙන්න මේ track profit කියන එකේ තියන්න පුළුවන්. ඒ කියන්නේ රතු ලයින් එකේ තියෙන 1.2289 කියන තැනින් වෙඩි ස්ටොප් ලොස් track profit එකේ යොදන්න පුළුවන්. track profit කියන 1.2289 යොදන්න පුළුවන්. මෙහෙම ස්ටොප් ලොස් සහ track profit එක ඔබ පරිගණක අසල සිටියත් නොසිටියත් ඕනර එක track profit එකෙන් නෝ ස්ටොප් ලොස් එකෙන් ඔටෝ ක්ලෝස් එකකට ලාභය හෝ පාඩුව වෙන දෙනවා. දැන් අපි buy order එකක් නිසා යොදන්න යන්නේ නිල් පාටින් buy කියන තැන ක්ලික් කරනවා. මෙතන නැවතත් okay කියන තැන ක්ලික් ඔබට මෙම ස්ථානයෙන් පෙන්වන්නේ ඔබ යොදපු හොටරේ තොරතුරු. ඒ කියන්නේ තනින් ඔබ ඕඩර් යොදපු දිනේ ඔබ buy order එකත් sell order එකත් දෙවි කියලා මෙතන සටහන් යොදපු volume size එක මුදල් වර්ගය
order එක මාකට් එක තමකෝ තැන stop loss වගේ track profit වගේ මාකට් එක වෙනස් වීම එතනින් බැන්නුම් ගන්නවා. නෝට් ආයතන මගින් කමිෂන් එකක් ලබා ගන්නවා නම් ඒක මෙතනින් බැන්නුම් ගන්නවා. ඊපස්සේ ඔබ order එක දවස් ගාණක් තියා ගන්නවා නම් නෝට් ආයතන මගින් යම් කිසි මුදලක් අය කර ගන්නවා. ඒක මෙතනින් බැන්නුම් ගන්නවා. ඊළඟට ඔය මෙතනින් බැන්නුම් ගන්නවා මාකට් එක පිප්ස් එකක් වෙනස් වීමේදී ඔබට ලාභය හෝ පාඩුව මෙතනින් බැන්නුම් ගන්නවා. මේ පිප්ස් එකක් කියන්නේ දැන් මාකට් එක තියෙන්නේ 22.16 අනිත් පැත්තට ඒ ආකාරයෙන්ම මේ කළු පාටින් පෙන්වන්න ගන්න දන වෙන්නන්නේ තන ඔබගේ ගිණුමේ order දමන්නට කලින් තිබුණ ශේෂය පෙන්වන්න ගන්න. ඒ order එක දැමුවට පස්සේ ඔබගේ තේන ලාභය හෝ පාඩුව මෙතන වෙන්නවා. order එක ගැනීම සඳහා කළ යුතු මුදල මෙතනින් බැන්නුම් කරනවා. මාර්ජින් එක දැන් ඔබගේ ඉන්මේ තියෙන සම්පූර්ණ මුදල වඩා 100කට 50කට වැඩි මට්ටමක පවත්වා ගත යුතුයි. නිතරම මේ බලන්න මේ order එක stop loss අගය නැති දැම්මහොත් ඔබට අවශ්‍ය වෙලාවක order එක close කරන්න ඕනේ කියලා හිතුනොත් close කරගන්නවා විදිය. මේ ඔබ තම order විස්තර වෙන කොනේම තන කට්ටරය උඩ ක්ලික් කරන්න. මෙතන close කියලා කහවලින් තියෙන තැන ක්ලික් කරාම වගේ order එක close වෙබට ලාභය හෝ පාඩුව ඊට order close වෙනවා. ඔබට නම් order විස්තර ලබා ගැනීමට අවශ්‍ය නම් account history කියන තැන ක්ලික් කර බැලීමට පුළුවන්. මේ පහළම දෙන්නේ ඔබ දම order විස්තර ටිකයි. මේ ආකාරයෙන්ම sell order එකක් දමලා ලාභ ගන්න හැටි බලමු. new order කියන තැන ක්ලික් කරන්න. දැන් සම්බෝල් කියන ගේමව තින්නලා වෝලෙම් කියන එකත් එහෙම තියෙනවා. plus වගේ ඔබට අවශ්‍ය නම් තියන්න ලයිපොයිට් එකත් ඔබට අවශ්‍ය නම් තියන්න. ඊපස්සේ sell කියන දන ක්ලික් කරන්න. no කියන දන මගේ order එක මාකට් එකට වැටුණා. කොල්මාඩේ මෙන්නුම් කරන්නේ ඔබ order එක යොදපු තැනයි. මට නම්
පොර යම්කිසි වෙනසක් කිරීමට අවශ්‍ය වුණොත් ඒ කියන්නේ ට්‍රැක් පොපින් නොතියා දැම්මොත් තමයි නැවත ට්‍රැක් පොපින් තියන්න අවශ්‍යයි කියලා හිතුනොත් මේක කරන්න පුළුවන්. එතන ඔය දැන් පොර එක උඩ රයිට් ක්ලික් කරලා modify order කියන දේ ක්ලික් කරන්න. එංගමට මේ ස්ථානයේ ස්ටොප් ලොස් ආගේ තියන්න බලන්න. ස්ථානයේ ට්‍රැක් පොයින්ට් කියන ආගේ තියන්න බලන්න. මම අපි ස්ටොප් ලොස් ආගේ තියන හැටි. දැන් ඕඩර් එක දැම්මෙන්න මේ 1.2 1.7 කියන තැනින්. ඉතින් ස්ටොප් ලොස් ආගේ 30ක් දුරින් තියන්න ඕන. පිප්ස් 30ක් දුරින්. අපි සෙල් ඕඩර් නම නිසා අපිට පාඩු වෙන්නේ මාකට් එක බයි පැත්ත උඩට ගියොත්. බයි පැත්තට ගියොත්. නිසා ස්ටොප් ලොස් එක 30ක් දුරින් තියන්න අවශ්‍ය නම් කියන්නේ 1.22 ඉඳලා 30ක් ට්‍රැක් පොපිට් එක තියන්න බලමු. දැන් ට්‍රැක් පොපිට් එක පිප්ස් 10ක් දුරින් තිබීමට අවශ්‍ය නම් කියන්නේ 1.22 ඉඳලා 1.17 ඉඳලා 10ක් දුරින් තිබීමට අවශ්‍ය නම් කියන්නේ අපිට ට්‍රැක් පොපිට් කියන්නේ අපි ලාභ කියන්නේ අපේ කියන්නේ අපිට මාකට් එක පාලනට ගියොත් තමයි ලාභය. සෙල් ඕඩර් එකක් අපි යෙදුවේ. අපි 22.17 ඉඳලා 10ක් කියන්නේ 22.7ට. අනේ කියන්නේ මේ රතු ලයින් එක තිබෙන දැන. කියන්නේ ඔබට රතු පාටේ මේ modify කියන දේ ක්ලික් කරාම ට්‍රැක් පොපිට් ස්ටොප් ලොස් ආගේ නම ඔබ විනාඩි 15 30 ටයිම් ෆ්‍රේම් භාවිතා කරනවා නම් අනිවාර්යෙන් ස්ටොප් ලොස් ආගේ 30ක් දුරින්වත් තබන්න. අපගේ දෙවෙනි CD පාඨමාලාවේ වර්ෂ මාකට් ලාභ ලබා ගැනීම විශේෂකම පිළිබඳව උගන්වන පාඨමාලාවේ ස්ටොප් ලොස් ට්‍රැක් පොයින්ට් එකේ තිබීම පිළිබඳ පැහැදිලි විස්තරයක් කර ඇත. එම පාඨමාලාව හොඳින් අධ්‍යයනය කරන්න. මේ ආකාරයෙන් වර්ෂ මාකට් එකේ ඕඩර් තමයි ලාභ ලබා ගන්න ආකාරය හොඳින් පුහුණු වන්න. අපි දැන් මේ ඕඩර් එක ක්ලෝස් කරන සෙල් ආකාරයෙන්ම කන්සිල් ලකුණ ක්ලික් කර
මෙතන මොකක්ද කියන්නේ බට එම බෝඩර් විස්තර ලබා ගැනීමට අවශ්‍ය නම් account history යන කීයක් කළාද පහළම තියෙන්නේ ඔබ බෝඩර් විස්තර ටික මේ ආකාරයෙන් අනිත් මුදල් වර්ගවලත් ගණන් කරන්න හොඳට පුරුදු වෙන්න. නමුත් Euro USD සහ GBP USD යන මුදල් කාණ්ඩ දෙක මූලික පොරස් මාකට් එකේ විසඳ සඳහා භාවිත කරනවා නම් ගොඩක් හොඳයි.